ඔයාලා හැමෝටම කොහොමද? මම මේ බ්ලොග් එකෙන් ගේන්නේ ක්‍රිස්මස් එකට අපේ ගේ සැරසුන විදිහ. මේ තමයි බ්ලොග් පාට් 1. ඉතින් මේ බ්ලොග් එකකින් මම ඔයාලට ගේන්නේ අපි කොහොමද අපේ ගෙදර තියෙන ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරේ කියලා. ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න ඕනි අයිටම්ස් ටිකක් මම තේරුම් එකනොත් ඕඩර් කරා. ක්‍රිස්මස් ට්‍රී එකට විතරක් නෙමෙයි හෝම් ඩෙකෝ කරන්නත් අයිටම්ස් ටිකක් මම ඕඩර් කරා. ඒ පැකේජ් එක තමයි ගයිස් මට අද මේ ආවේ. මම මෙන්න මේවා ටිකක් ගන්න ආසාාවෙන් වලාගෙන හිටියා. ඉතින් තේම එක දැක ගමන් ගත්තා. මට හිතන මේක හොඳ හෝම් ඩෙකෝ එකක් කියලා. ඊට පස්ස මෙන්න මේ මිනිට්‍රිය එක නම් ඔයාලා දකින්න ඇති. මම ගත්තේ මොකරදි කියලා මගේ ස්නෝ විලේජ් එක බැලුවන. මං චූටි හිම ගම්මානයක් හදන්න හිතාගෙන තමයි මේවා ගත්තේ. හැබැයි මේවා එකක් නෙවෙයි එක සෙට් එකකින් 6ක් එනවා කියලා තමයි තිබ්බේ. උනට ආවේ එකයි. ඊට පස්සේ ස්නෝ විලේජ් එක හදන්න ගත්ත තව අයිටම්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මිනි හවසස් ටිකක් මේවා වෝඩන් ඒවා හරිම ෂෝක් ගයි. සබයි මේක තියෙන ඔයාලට පේනවා ඇති ක්‍රිස්මස් ට්‍රී එකේ හැන් කරන්න. එනට මම අර නෝල් ටික කපලා අරගෙන මගේ ස්නෝ විලේජ් එකට යූස් කරා. ඒ වගේම මේ පාර ක්‍රිස්මස් ට්‍රී එකට මට අනිවාර්යෙන්ම එල්ලන්න ඕනේ කියලා හිතුණා අයිසිකල්ස්. මම ඒවත් ගත්තා. ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක් කරන්න ඕනි මේ වීඩියෝ එකකින් විශේෂ දෙයක්. මේ වීඩියෝ එක බලන ඔයාට විශේෂයෙන්ම මගේ බ්ලොග්ස් YouTube channel එක subscribe කරලා තියෙන ඔයාට මේ පාරු ක්‍රිස්මස් එකට මගෙන් gift එකක් හම්බ වෙනවා. ඒ gift එක කොහොමද හම්බ වෙන්නේ කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමට කියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම skip නොකර දිගටම මාත් එක්ක වීඩියෝ එකේ රැඳිලා ඉන්න. ඉතින් මේ පාර අපේ ක්‍රිස්මස් ට්‍රී එකට තවත් අලුතින් ඇඩ් වෙන දෙයක් තමයි මේ poinsettia flowers. හැබැයි මම ගත රෙඩ් පොයින්සරිය නෙවෙයි ගෝල්ඩ් කලර් පොයින්සරිය. මොකද අපේ ට්‍රී එකේ තීම් එක යන්නේ බර්ගන්ඩි ගෝල්ඩ් වගේ මික්ස් එකක්. එහෙනම් අපි යමු ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන්න. ඉතින් මේක තමයි ගයිස් අපි ගත්ත ක්‍රිස්මස් ට්‍රී එක. චූඩිනන්ගේ ට්‍රී එක ආපු ගමන්ම පැකේජ් එක ගලවලා ට්‍රී එක එළියට ගත්තා. ට්‍රී එකේ පාර්ට්ස් තුනක් එක්ක මෙන්න මේ විදිහේ ස්ටෑන්ඩ් එකක් එනවා මේ ක්‍රිස්මස් ට්‍රී එකට. ඔය ඉතින් බලන්නකෝ අපි වැඩක් කරන්න ගත්තොත් මෙයා එතන. චූටි නංගිට ට්‍රී එක සෙම්බර් කරන්න ඕනි කියපු නිසා අපි ආර දුන්න සෙම්බර් කරලා දෙන්න කියලා. ෆස්ට් පාර්ට් එකේ අර බටයක් වගේ එකක් තියෙනවනේ අන්න ඒක ඇතුළට සෙකන්ඩ් පාර්ට් එක දාන්න කලින් චුටක් පාද ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඇතුළට යන්නේ නැහැ. හරියට සෙට් වෙන්නේ නැහැ. ඔන්න බලන්නකො ඉතින් දෙවනියාගේ වැඩ. මෙයා මෙහෙම තමයි. මෙයා ඇවිල්ලා ඉතින් අපිව ආවුස්සලා එක එකව කරලා යනවා. ඔය දැන් එයා අම්මත් එක්ක ටවුන් යන ලෑස්තිලා ඉන්නේ. චූටි නංගි ඉතින් හොඳට සාමරව මහන්සියෙන් එක වැඩක් කරනවා දැක්කම එයාට ඉන්න බෑ. ඉතින් එයා උස්සලා යනවා. ඉතින් ඔය විදිහට චූටි නංගි ගහ සෙම්බර් කරලා ඉවර වෙලා දැන් අපි මේ විදිහට අතු ටික විහිද ගන්නවා. අතු ටික විහිද ගන්න නම් අතන ගොඩක් වෙලාවක් යනවා. මොකද අපි ඒක පිළිවෙලට ලස්සනට කරගන්න ඕනේ. නැත්නම් එක්කෙලිලා වගේ පේනවා ක්‍රිස්මස් ට්‍රී එක. හොඳට ෆුල් ලුක් එකක් එනනම් හොඳට බ්‍රාන්චස් ටික දිග අරගන්න ඕනේ. ඉතින් අම්මා ටවුන් යන්න කලින් චුට්ටක් අපිට ඒකට උදව් කරලා ගියා. ඔය දැක්කනේ දැන් ඉතින් චූටි නංගි වෝෆ් වල්ලගෙන යාට වදින්න ඉන්නවා. ඔයාලා ගයිස් ක්‍රිස්මස් ට්‍රී එකක් ගන්නවා නම් අනේ ඔන්ලයින් නම් ඕඩර් කරන්න යන්න එපා. වැඩි ඒ කියන්නේ හොයලා බලන්නේ නැතුව මොකද අපි ඕඩර් කරන එකට වඩා ටිකක් වෙනස් එකක් එන්න ඉඩ තියෙනවා. මට නම් ඇත්තටම මේක තමයි උනේ. මම හිතුවට වඩා ගොඩක් empty spaces තියෙනවා. ඔයාලට පේනවා ඇති හිස්තැන් ගොඩක් තියෙනවා. මම හිතුවා මීට වඩා full ට්‍රී එකක් හම්බ වෙයි කියලා. මේ තියෙන්නේ ට්‍රී එක ඔයාලට පේනවනේ. ඉතින් මේ ට්‍රී එක තමයි හම්බ වුණේ මට. මාට චුට්ටක් ඕනෙ ඕනේ මීට වඩා ෆුල් එකක් නිසා තමයි මම එච්චර සැටිසුනේ නැත්තේ. ඔයාලට මතක ඇති බැලුවේ නැත්නම් බලන්න අනිවාර්යෙන් මගේ වීඩියෝ එක. මම ක්‍රිස්මස් වලට මොනවද ගත්තේ කියලා වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තියෙනවා. අන්න ඒ වීඩියෝ එකේ මෙන්න මේ green tinsels ටික ඔයාලට මතක ඇති මම පිටාවලින් ගත්තා කියලා කිව්වා. ඉතින් අන්න ඒ ටික යූස් කරලා මම පොඩි මැජික් එකක් කරනවා. තාඩා! වෙන්න තියෙනවා මට ඕන විදිහට ටිකක් මම ෆුල් ට්‍රී එකක් හදාගත්තා. අර ටින්සල්ස් ටික දාලා චුට්ටක් ඒ ටික තද පාටයි. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ ඩෙකොරේෂන්ස් දැම්මට පස්සේ. අනිත් එක ඒක නිකන් හරියට අර අතු අස්සෙන් තවත් අතු පේනවා වගේනේ. ගෙදර ආවට පස්සේ අම්මා බල්බ් එක දාන වැඩේට උදව් වුණා.
අපි ක්‍රිස්මස් ට්‍රිය එක උඩ තියෙන ටින්සල්ස් දෙක තුනක් අයින් කලා ඒටිකොඩ තමයි ඔයබෝ ෆිනටන්නේ මොකද අපිට බල්බැල දානකට චොට්ට කර ගහ අතුවස්සනොත් ලයිට්ස් පත්වනෝ වගේ ෆෙක්ට එකක් ගන්න ඕනු හින්දා බල්බැල දැම්මට පස්සේ මෙන්න මේ ටින්සල්ස් ටික ආයට්‍රිය එකටම ඇත් කරන ඔන්න බලන්න ගයිස් මූෆික තියෙන හොර බැල්මර දැක්ක හාරුව කපටිය හොම හිටියට හොඳ රැවටෙන්න එපා හරි ඉතින් අම්ම බල්තික දාලා ඉවරයි ඊට පස්ස අපි ටෙස්ට් කරලා බැලුවා ඊට පස්සේ ඒ ලයිට් සුඩින් අපි අය තින්සල්ස් ටික රඳෙව්වා ඊට පස්සේ ෆයිනල් රිවීල් එකක් මමාලට පෙන්න්නම් ලයිට්ස් විතරක් තියෙනකොට ඔන්න දැන්නම් අපිට ඕනී දියට ත්‍රිය එක ආවගයි ඊට පස්ස අපි කටයත් එක හිමීට හිමිට ඩෙකරේට් කරන්න පටන් ගත්තා මෙතන තියෙන මේ අයිටම්ස් ටිකින් තමයි අපි ක්‍රිස්මස් ට්‍රිය එක ඩෙකරේට් කරන හිතාගෙන ඉන්නේ තේම එකින් එන්න තියෙන අයිටම්ස් ටික ඇරෙන්න ඉතින් ඔන්න ඔය විදිහට ඩෙකරේට් කරලා ඉවරුණාට පස්සේ අපි පොඩි ට්‍රීස්කට් එකක් හදාගන්න හදන්නේ ට්‍රීස්කට් එක අපි බර්ගන්ඩි වලින් කරා මොකද අපේ තීම් එක යන්න බර්ගන්ඩි සහ අර චුටක් ඩල් වයිට් ගෝල්ඩ් වගේ මික්ස් එකකින් ඊට පස්සේ ට්‍රේ එක යටින් තියෙන ඩෙකරේෂන් අයිටම්ස් ටික මේ විදිහට තියාගත්තා ට්‍රීස්කට් එක පිරෙන විදිහට මෙතන තියෙන ගොඩක් අයිටම්ස් හෑන්ඩ්මේඩ් ඔයාලට පේන ඇති අර ගිෆ්ට් බොක්ස් එක එහෙමත් ඒක ඩිස්පලේ කරන තම අපි තියලා තියෙන ලස්සනට මම එක හැදුවේ එම්ටි කාඩ්බෝඩ් බොක්ස් එකක් යස් කරලා තම එක හැදුවේ රේල් ගිෆ් එකක් නෙමේ එක රේල් ගිෆ්ස් අපි පස්සේ තියෙනවා පහෝද උදේ අපට හිතුනා එතන තිබ ට්‍රිය එක මෙතනට මාරු කරන්න මොකද එතකොට මේ ෆ්ලෝ එකටත් අපේ පහල ෆ්ලෝ එකටත් ලස්සනට ට්‍රිය එක ඩිස්පලේ වෙන හින්දා එතන කලින් තිබ ලයිබ්‍රිය එක අපි එක චුටක් එහාට කරලා තමා ට්‍රිය එක හැදුවේ හැබැයිට පස්සේ එතන ආයම ලයිබ්‍රිය එකම තිබ්බ මේ ඉන්නේ හියමන් සයිස් නට් ප්‍රක කෙනේ නට් ප්‍රකව හැදුවත් මම තමයි ඇත්තම කිවොත් ගයිස් එක දවසන්න අපිට ට්‍රිය එක හදලිවර කරන්න බැරි වුණා මොකද තේම එක පාර්සල ආවේ පහෝදා දවසක ඉතින් මේ ඔයාලට පේන්නේ තවත් දවසක ඉතින් අපි මේ ඩෙකරේෂන්ස් ටිකත් ට්‍රී එකට ඇත් කලා ඔයාලට මතක ඇති මම කිව්වා මෙන්න මේ විදිහේ අයිසිකල්ස් ටිකක් මම ගත්ත කියලා ඒ ටික ඇත්තටම මාර රියලිස්ටික් හරියට නිකන් ඇත්තටම අයිසිකල්ස් වගේ ඇත්තම ඇත්ත ස්නෝ අයිසිකල්ස් වගේ මේවා නම් මම ගත්තේව නෙමේ ගයිස් ගෝල්ඩ් ග්ලිටර් දාලා මමම තමයි හදාගත්තේ ඇත්තනම කියන්න ඕනි ගයිස් අපි මේ ට්‍රී එක හැදුවේ නොවැම්බර් 2021 වගේ දවස්වල මට මතක විදිහට ගංවතුර එන්න කලින් හැබැයි වීඩියෝ එක ඔයාලට දාන්න ඕනේ නැහැ රටේ තත්ත්වෙත් එක්ක ඊට පස්සේ ටික වැඩත් එක මම බිසි වුණ නිසා වීඩියෝ එක එඩිට් කරලා ඉවර කරන්න බැරි වුණ නිසා තමයි ටිකක් කාලගේ මේ වීඩියෝ එක ගේන්නේ අනිත් එක අපේ කොන්වොකේෂන් එකත් මේ මාසේ තිබ්බ නිසා ටිකක් හෙක්ටික් හරිම බිසි මාසයක් හයි මම දැන් ටවුන් ගිහිලාව විතරයි තවත් ගිෆ්ට අයිටම්ස් ටිකක් ගන්න ගියා ඒටිකත් හරි දැන් තියෙන්නේ ටිකක් පැක් කරලා ට්‍රී එක යටින් තියන්න එහෙනම් යමු මේ තියෙන්නේ ට්‍රී එක යටින් තියෙන ගිෆ්ට්ස් වලින් ටිකක් ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරන දවස්වලම නෙමේ අපි මේ අයිටම්ස් ටික ගත්තේ ඊට පස්සේ එක දවස්වල ගත්ත අයිටම්ස් තමයි මේ තියෙන්නේ තවත් කීපයක් තියෙනවා ට්‍රී එක යටින් තියන්න මෙතන මම අනිතර දෙන්න ගිෆ්ට්ස් ටිකක් තියෙනවා එයාලා දෙන ඒවත් තියෙනවා ඉතින් ඒ නිසා සමහර ඒවා මොනවා දීලා මම අතරම දාන්නේ නැහැ ඇත්තටම එහෙම ගිෆ්ට්ස් එක්ස්චේන්ජ් කරගන්න එක මාරම ෂොක් එක්ස්පීරියන්ස් එකක් උනාට ඔයාලට මේකට මහලපු කට්ටියක් ඕනි වෙන්නේ නැහැ වගේ ෆැමිලි එක අතරේ ෆ්‍රෙන්ඩ්ස්ලා දෙතුන් දෙනෙක් ඒ වගේ පොඩි සර්කල් එකක් ඇතුලේ කරන්න පුළුවන් ඉතින් අපි මේ ගිෆ්ට්ස් එක්ස්චේන්ජ් එක කරන්නේ ෆැමිලි එක ඇතුලේ ඉතින් ට්‍රී ස්කර්ට් එක උඩ තියෙන අයිටම්ස් ගැන කිව්වොත් මේ තියෙන ලස්සන ගිෆ්ට් බොක්සස් ඔයාලා කඩේ දකින්න ඇති
මට හිතුණා ඒවා DIY විදිහට හදලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ චූටි විලේජ් එකකුත් මම හැදුවා. නිකන් හරියට ඉග්ලූ හවුසස් වගේ හදලා. මේ ට්‍රේන් එක ගැන කිව්වොත් මම හරිම ආසයි පෝලා එක්ස්ප්‍රස්. මම ඔයාලට ඒක මගේ ක්‍රිස්මස් shopping වීඩියෝ එකකත් කියලා තියෙනවා. ඉතින් මම තමයි මේ ට්‍රේන් එක හැදුවේ. පුංචි සෙල්ලම් ටෝයි ට්‍රේන් එකක් අරගෙන ඒක ක්‍රිස්මස් තීම් එකට ගැලපෙන්න පේන්ට් කරලා. කොහොමද මගේ චූටි ක්‍රිස්මස් ගෙදර? මෙයාත් ඉතින් මේ දවස් ටිකේම අපේ ට්‍රී එක හදනකම්ම අපි ළඟ දැවට ඉන්නවා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ගෙදර ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරගත්තේ. ඉතින් කියාගෙන යමු බලන්න ඔයාලා කොහොමද මොන තීම් එකකටද ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම තමයි මම වීඩියෝක පටන් ගන්නකොට ඔයාලට කිව්වා ඔයාලටත් මම ක්‍රිස්මස් ගිෆ්ට් එකක් දෙනවා කියලා ගෙදරටම. ඒ ගිෆ්ට් එක ගන්න කොහොමද කියලා මම ඔයාලට දැන් කියන්නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම මේ ස්ක්‍රීන් එකේ පෙනෙන ඉමෝජි එකත් එක්ක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට කොහොමද මගේ වීඩියෝ එක දැනුනේ කියලා. ඒ වගේම අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරපු කෙනෙක් වෙන්නත් ඕනි. ඉතින් එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලගේ ගෙදරටම ක්‍රිස්මස් ගිෆ්ට් එක ලැබේවි. ඔයා වාසනාවන්ත නම් ඔයාගේ කමෙන්ට් එක randomly select වුණොත් ගිෆ්ට් එක වින් කළේ කවුද කියලා කමියුනිටි පෝස්ට් එකකින් මම දැනුම් දෙන්නම්. ඉතින් මම තවත් ක්‍රිස්මස් බ්ලොග් එකකින්ම ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Merry Christmas! Bye bye!